ආයිබන් වල සාධක පිළ ගන්නවා අපි දී කියන YouTube channel එකට අද තමයි මම මේක ආරම්භ කරන්නේ මේ තියෙන්නේ විශාල 100ක් ඒ 20ක් පැයන කුඹුරක් මේ කුඹුර මම සම්පූර්ණ තනකොළ වලට වෙන් කරලා ඉවරයි තනකොළ කොටුවකුත් තියෙනවා මේ තියෙන්නේ යටින් හදපු ටික දැන් අවුරුදු 3ක් වගේ වෙනවා මේ ටිකට කපලා මේ පැත්තට තියලා තියෙනවා දඬු ගන්න Subscribe to my channel. තුවාල ඉස්සලාම කරන්න ඕන ආහන ට්‍රැක්ටර් එකකින් පොඩි ට්‍රැක්ටර් එකකින් මේ පැත්තේ කඳු කරේ මේ පේනවනේ වේලි පේනවා කඳු කරේ තියෙන නින්දා මේකේ අමාරු ගොඩක් ලොකු මහා ට්‍රැක්ටර් දාන්න සාමාන්‍ය පොඩි බත් කෝරගෙන ට්‍රැක්ටරේ දාලා මේ කානුව ගාලා තියෙන බොන්ච හදන්න පස්සේ මම තීරණය කරා මේ නියගිත් එක්ක මේ පැත්තට තනකොළම හදන්න. ඒතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක හැවට පස්සේ මට්ටම් කරලා කානුව දාන්න ඕනේ වතුර බහිනවා. Subscribe to my channel. මේ දීදිලි වතුර පැය භාගයක් වගේ තියෙන හැරෙව්වත් සෙනිකව බහලා යන වතුර අහුරුපු ගමන්. ඒක නිසා මේ හාලා තනකොළ දන් ටික ගහන්න අඩි 4ට වගේ 4න් 5න් වගේ ගහගත්තත් කමන්නේ. මොකද මේ පඳුර විශාල වෙනවා ගොඩක්. මම පෙන්නන්නම් ඔයාලට තනකොළ පඳුරක් ළඟටම ගිහිල්ලා එතකොට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මොකද මම දැක්කා මේ වීඩියෝ දාලා තියෙන කට්ටිය සත්තු නැතුව බටු හරක්ෙන් කිල්ලීටර් 10 15 ගන්න දඟලන කට්ටිය. සාමාන්‍ය මලක තියෙන සත්තු 10ක් වගේ. පැටවුත් ඉන්නවා. සත්තු විකුණලක් තියෙනවා. තව සත්තු විකුණන්නත් ඉන්නවා. ඒකට ඒ සත්තුන්ගෙන් සාමාන්‍ය කිල්ලීටර් 25 26 ඔම ගන්න පුළුවන් සත්තුත් ඉන්නවා. පැටවුත් ඉන්නවා. ඔයාලට මේ මධ්‍යම පළාතේ තෙල්දෙනිය පසු වෛද්‍ය කාර්යාලයේ පැත්තේ ඒ ලයින් එකේ ඔයාලට ගන්න පුළුවන් සුපිරි සත්තු. දේශී සත්තු සයිවාල් පීෂන් නම් අඩුයි. පිටින් හිටියත් වැඩක් නැහැ. කුරුණෑගල ආනමඩුව ඒ පැති වලට මම ගිහිල්ලා තියෙනවා. ඒ පැති වල ඒ උෂ්ණත්වයත් එක්ක පීෂන් සත්තු කොහොමද හදන්න බෑ. ජේසි වුණත් මොකෙක් වුණත් සතෙක් හදන්න අමාරුයි. ගාලක් ඇතුලේ තියලා සතා හදන්න ඕන. ගාල ඇතුලේ තියන්න එපා කියන හේතුවක් තියෙනවා. මේ ඊයේ වතුර හැරවීම වතුර තියෙනවා පේනවද? අපිට පේනවා ඇති. ඊට වතුර හරවලා තියෙන දැන් මේ වතුර නවත්වා විතරයි දැන් බහගෙන යන වතුර පඳුර මුලින් කපන්න ඕන. දැන් මේ තියෙන දඬු කෑලි දෙක හරි ගන්න පුළුවන් මුල තියෙන දඬු ටික හරි. මුලින්ම ගන්න පුළුවන් මේ තියෙන්නේ. මුලින් කපලා ගොම තමයි උඩින් දාන්න තියෙන්නේ. මම ගොම දාන්නේ නැහැ. මේ පොළවේ රසයක් තියෙනවා. මේ කුඹර මම හදන්න තියෙන කරේ මොකද පිළිගන්න සත්තුන්ට කඳු වල ඇවිදලා වල් කාලා බඩ පුරවගත්තට වැඩක් නැහැ. මොන මාංශය වැඩි. අර වලට පේන හැටි සතෙක්. හොඳම සැර සතෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් මටයි පුතාටයි විතරයි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පාරක බඳින්න බෑ මිනිස්සු අරලා මරනවා. ඒ තරම් සැරයි. අපිට නෑ. සතුන්ට තයින්නවා යා. පට්ටේ ඉන්න සතුන්ට තයින්නවා. වෙනද වෙන් කළා වගේ තමයි තියන් ඉන්නේ. නාමන් සත්තු 3-4 දෙනෙක් දුන්න අනුරාධපුරයටත් හොඳ සත්තු. මේ දෙන්න පඳුර එක සුපිරි දඬු ගන්න පුළුවන්. ඉතින් දඬු ගන්න පුළුවන් පඳුර තියෙන. සාමාන්‍ය මේ ලයින් එකම හදන්න තමයි මම බලාගෙන ඉන්නේ. විශාල 2කමාරක් තියෙනවා. සුපිරි දඬු මේ තියෙන්නේ පැටෝන් කියන එක මේක. මෙයා සල්ලි දිනවා මං ගෙන දඬු ලොරිය වලට 10000 හයර් එහෙම දීලා. ඒකට ඔයාලා වීල් එක කරි આવොත් දඬු 10ක් 15ක් දෙන්න පුළුවන් මට. දඬු මිටියක් හරි දෙන්න පුළුවන්. මං හදන එකෙන් හරි නවත්තලා හරි පොඩ්ඩක් දෙන්න පුළුවන් බෝ කරගන්නනේ. මේ අරිච්ච පැත්ත මේ පැත්ත වල් බෙජ් දාලා ගිනි තියන්න තියෙන්නේ. මේ පැත්ත. මේ නිකන් සතෙකුට කපලා දාපු පඳුරක් මේ ඇවිල්ලා තියෙන්නේ නිකන් බිම දඬු දාපු එකක්. ඔය පේනවදනේ? වරණ මං ගේනවා සත්තුන්ගේ ලෙඩ හඳුනගන්නේ කොහමද? Subscribe to my channel. සතෙකුට කිරිගන්න සතෙක් කොහමද ඉන්නේ? සතෙක්ගෙන් සාමාන්‍ය පැටව කීයක් ගන්න පුළුවන්ද? මම එක්කම අල්ලලා වයස සතෙකු වීඩියෝ එකක් දානවා.
ෆෝන් නම්බරෙත් දාන්නම් පස්සේ ඊළඟ වීඩියෝ වලදී. අද පටන් ගත්තා විතරයි. මේක වෙඩි වගේ කරගෙන ඇති. මොකද මම යන ගමන් ඉන්නේ. මොකෙන්ද මම දැක්කා අර කමෙන්ට් එකක් දාලා තිබ්බා. බටුවරක් සීන් එකක්. බටුවරක් හරියන්නේ නැහැ. මං ළඟ ඉන්න සත්තුන් හොඳට තෙමෙන්න පුළුවන්. ඒ කට්ටිය කැමති. අර ඉර පායන්නේ නැතුව වහිනව නේද? ඒ වහි වලට විතරයි සත්තු ගාල් කරන්නේ. පසුවැජ්ජේ ඉන්න ගොන්නු හජෙන් දෙන සල්ලි බලට සතෙකුට ඉන්න බෑ. හිරගයක් තමයි හදලා තියෙන්නේ. දෙපැත්තේ අඳි දෙකක් ගහලා පණ බයේ තමයි සතා නිදාගන්නේ. මං දාන්නේ සත්තු ගාලා දාන්නේ වැස්සට විතරයි. නැත්තම් සස්සස්සේ හුලං වැදි සත්තු කූල් එකේ වල් ටික කාලා ඉන්නවා. ඒ තැන ගොමේනකොට වෙන තැනක බඳිනවා. ඒ තැන වේලනකොට එතෙන් අරයි යනවා. එහෙම තමයි මේක කරකට යන්නේ. මෙතන කඳු කරේ ප්‍රදේශ මේ ලොලු කොටු පේනවා. මේවට පැනලා කෑවොත් මිනිස්සු නම් මොකුත් කියන්නේ නැහැ. උනාට ඒක හරි නෑනේ. නැත්නම් නිදාලේ දාන්න තිබ්බනම් සුපිරියටම කිරි ගන්න පුළුවන් සත්තු තමයි මේ. බෙල්ලට ලණුවක් දාලා ගැට ගන්නවා කියන්නේ උට කරදරයක් ඒක. ඒ වුණාට මම එහෙම තමයි ගැට ගාලා තින්නේ. මොකද මේ වට ඔක්කොම හෙළවලු කොටු තියෙන්නේ. ඒ ඔක්කොම උඩ තියෙන කන්ද ඒකෙත් මම වීඩියෝක් වලට ඊළඟට අරන් එන්නම්. ඒ වගේ දාන්නේ කිරි ගන්න නැති කට්ටිය. නෑම්බියෝ. ඒ වගේ කට්ටිය මොනවා වුණත් මගේ සත්තු කන්නේ වැල් දවසට උදේ පැය 2යි හවස පැය 2යි. දවල්ට වල් ටිකක් කපලා දාන්න පුළුවන්කමක් තිබුණොත් කිරි ගන්න කට්ටිය නම් නිතරම කන්න දෙනවා. සාමාන්‍ය කිලි ලීටර් 15-20 වගේ ලයින් එනවා. පළවෙනි සතාගෙන් අනිවාර්යයෙන්ම පැටියටක් දීලා 11ක් ගන්න පුළුවන්. 11 12 13 වගේ තමයි යන්නේ. ඒ වගේ සත්තු මට හොයලා දෙන්න පුළුවන්. ඔයාලට ඕන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න මල් ළඟත් ඉන්නවා. මගේ යාළුවෝ ළඟත් ඉන්නවා. ටිකක් දුර යන්න ඕන වීල් වලින් ගිහලා මම පැටියෙක් දෙන්නෙක් වගේ හොයලා දෙන්න හදන්න ඕන කෙනෙක්. අර බටුවරක් ඉන්නවා කියන කමෙන්ට් එකක් දාලා මම බලන වීඩියෝ එක එයාට තමයි මෙන්න කියන්නේ. ඒක කරලා දෙන්න පුළුවන්. ඒ අතරේ ගොන්නුත් ඉන්නවා. එකම කියවනවා කියලා. දන්නේ නැති දේ අහ ගන්න අනිවාර්යයෙන්ම වලවෙනින් කිරි ගොවි පාලනය කරනවා නම් සත්තු හදනවා නම් පසුවැජ්‍ය සම්බන්ධ වෙන්න ඕන. මොකද බුරුලපදාය කියන ලෙඩෙන් සෑහෙන සත්තු වෙනවා මස් කඩේට. ඒ මනුස්සයාගේ තියෙන නොසලිකනවත්කම පසුවැජ්‍යයේ තියෙන ගොංකම. ඒක ඔක්කොම මම පැහැදිලි කරනවා ඊළඟ වීඩියෝ එකකින්. දැනට මම නවතිනවා. මොකද යාළුවනේ සත්තු ටිකක් ඉන්න බඳින්න යන්නත් ඕන වැඩ වැඩි. මේ තනකොළ දාන්නත් ඕනද ටිකක් හරි. හැට මේ ඉතුරු ටිකට වතුර හරවන්න ඕන. කරවෙන්න මෙහෙට පායන මධ්‍යම පළාත උනාට මේ කරවෙන්න පායනවා. එතනට ඇලවල වතුර තියෙනවා. ඔයාලා මේ තනකොළ කොටුව හදන්න ඕන වතුර ටික හරවන්න පුළුවන් තැනක හැදුවා නම් ඔයා ගොඩ. ওই මල් ක්‍රමේ හොඳයි. පැය 24ම පැය හොඳට පොළොව පහන වතුර පාර වදින්න ඕන කොහොමද? අපි භාගයක්වත් කවර වෙන්නේ නැහැ නේ. හොඳටම බඩ පිරෙන කව තමයි අපි සතුට. ඒ වගේ තමයි තනකොළ ගහ. පඳුරා. එහෙනම් මම නවතිනවා. ඊළඟ වීඩියෝක් දානවා. අද හවසට මම දානවා. පැටව 6ක් දාපු සතෙක්ගේ වීඩියෝක් දානවා මම ඔයාලට. සතා කොහොමද බලන්න. බොඩි කන්ඩිෂන් එක කොහොමද, කෙට්ටු වෙන්නේ කොහොමද? ඔක්කොම වලට බලා ගන්න පුළුවන්. සතාගෙන් අතාට එන රෝග ලක්ෂණ කටි විකුණන්නේ නැති කට්ටිය කටි මැරරකම් මල් ළඟ ඉන්න ඕන. කිරි නැතත් ඉන්න ඕන. ඒක නිසා මම ඔයාලට හවස වීඩියෝක් දානවා. බලමු. එනම් මම නවතිනවා.